ඔයාගේ කැන්සර් එක දැන් හොඳ කරන්න බෑ. දැන් අපි ඔය පැලියටිව් කෙයාර් වලට රිෆර් කරනවා. මේක තරම් භයානක වචනයක් සමහර patientsට actually ඇහෙන්නේ නැහැ. දැන් ඕස්ට්‍රේලියාවේ නම් අපි පැලියටිව් කෙයාර් කියන්නේ not the end of treatment. කියන්නේ ඒගොල්ලෝ තවමත් ගොඩක් ට්‍රීට්මන්ට් ගන්නවා. හැබැයි කැන්සර් එකට අපි ට්‍රීට් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. දෙවෙනි එක තමයි ගොඩක් patients දෙනවා පැලියටිව් කෙයාර් කියන්නේ කැන්සර් එකට අපි ට්‍රීට් කරන්නේ නැති වුනහම මාස 3ක් ඇතුළත ජීවිතේ නැති වෙනවා. ඒකත් ගොඩක් වෙලාවට දැන් වැරදි. And what is the focus of treatment? A focus එක අපි කැන්සර් එක කන්ට්‍රෝල් කරන්න නෙවෙයි කැන්සර් එකෙන් එන සිම්ප්ටම්ස් උදාහරණයක් වශයෙන් පේන් එක අපි කියමු headaches vomiting nausea ඒ කියන්නේ වමන යන ඒවා reflux වගේ ඒවා ටික ගොඩාක් කන්ට්‍රෝල් කරලා and the aim is to make sure ඔයාගේ quality of life ඔයා ජීවත් වෙනවා කිසිම symptom එකක් නැතුව and there are excellent facilities for palliative care and that's what you should be aiming for.